අයිබෝවන් පහුගිය දවස් කීපයේ පෘතුගාලයේ ජීවත් වෙන ගොඩක් ශ්‍රී ලාංකිකයෝ ඒ වගේම ලංකාවේ සහ වෙනත් රටවල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ මට මැසේජ් කරලා කෝල් කරලා යම්කිසි කාරණයක් ගැන අහුවා. අද අපි කතා කරන්නේ පෘතුගාලයේ අලුත්ම ආගමන නීති රීති ගැන වගේම විශේෂයෙන්ම මේ පහුගිය දවස් කීපයේ කියවුන 18000ක් වෙන විදේශිකයින් පෘතුගාලයෙන් නෙරපනවා කියන කාරණේ සහ පෘතුගාලයේ මේ දවස්වල අවුල් වෙලා තියෙන විදේශීය පුරවැසියන් පිළිබඳව තියෙන ගැටලු මේ වීඩියෝවේදී ඔයාලට පැහැදිලිව කියන්නම් මං නව නීති මොනවද මේකට හේතු සහ අපි විශේෂයෙන් ශ්‍රී ලාංකිකයින් විදිහට අපේ අනාගතය කොහොම වෙයිද කියන කාරණේ මේ පෘතුගාලයේ ඇතුළේ. ඉතින් මොකද්ද මේ අලුත් කතාබහ? පහුගිය සතියේ පෘතුගාලයේ ඇමති කෙනෙක් වෙන ඇන්ටෝනියෝ ලෙයිතාව් අමාරු කියලා තියෙන්නේ අයිමා ආයතනය මගින් අවිධිමත් විදේශීය ජාතිකයින් එහෙම නැත්නම් නීත්‍යානුකූල නොවන විදිහට මේ රටේ ජීවත් වෙන 4574ක් දෙනෙක් දින 20ක් ඇතුළත ස්වේච්ඡාවෙන් මේ රටෙන් පිට වෙන්න දැනුම් දීම් යවනවා කියලා. හැබැයි මේ පළවෙනි කණ්ඩායම මුළු ගණන 18000. ඉතින් මේ විදිහට මේ පිට වෙන්න දැනුම් දෙනවා කියලා කියන්නේ රෙසිඩන්ට් පර්මිට් අයිමා ආයතනය මගින් ප්‍රතික්ෂේප කරලා තියන අය. නැතුව හැමෝම නෙවෙයි. ඉතින් මේ අලුත් කතාබහ අනුව මෙහෙම නීත්‍යානුකූල භාවයක් නැතුව තවත් රටේ ඉන්න නොහැකි නිසා පිට වෙන්න කියලා නියෝග කරනවා කියලා කියන්නේ. ඒ වගේම එහෙම දින 20ක් ඇතුළත රටින් පිට නොවි රට තුල රැඳී හිටියෝ ඔවුන්ව අත්අඩංගුවට අරගෙන රටෙන් පිටුවහල් කරනවා කියලාත් කියනවා. මතක තියාගන්න මේ කියන්නේ මූලිකවම පෘතුගාලයට නීත්‍යානුකූල නොවන මාර්ගවලින් ඇවිත් රෙසිඩන්ට් පර්මිට් එක ඉල්ලලා ඒ සඳහා ඉන්ටර්විව් වලටත් ගිහිල්ලා අවසානයේ ඒ කෙනාගේ ඩොකියුමන්ට්ස් වල යම් කිසි ගැටලුවක් නිසා නීත්‍යානුකූල රෙසිඩන්ට් එක ලබා දීම ප්‍රතික්ෂේප කරපු අය ගැන. ඔයා දැනටමත් බයෝමෙට්‍රික් දීලා කාඩ් එක ගෙනකම් බලාගෙන ඉන්න කෙනෙක් නම් ඒ වගේම ඔයාට ෆෝල්ට් එකක් ලැබිලා නැත්නම් ඔයාට කිසිම හේතුවකට බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මොකද්ද මේකට හේතුව? මේ හදිස්සියේ මේ නව තීරණයට හේතු දෙක තුනක්ම තියෙනවා. ඒක එකක් තමයි පෘතුගාලයේ මේ PSD පක්ෂය සහ AD. ඔවුන් කියන්නේ මේ රටේ ආගමන පද්ධතිය අවිධිමත් බරපතල විදිහට ව්‍යවස්ථාගත ගැටලු ඇති වෙලා තියෙනවා කියලා. ඒ නිසා නව නීතියක් ගේනවා කියලා කියනවා. ඒ වගේම තවත් කාරණයක් තමයි මේ පෘතුගාලයේ මැතිවරණයට තවත් දින කිහිපයයි තියෙන්නේ. ඉතින් මේ මැතිවරණ සටනත් මේ කාරණයට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. ලිබර් පක්ෂයේ නායක රුයි ටවාරෙස් කියන්නේ මේක ඇත්තටම මැතිවරණ ප්‍රචාරණයකට වැඩි වෙනසක් නැහැයි කියලා. PSD පක්ෂය ඡන්ද හදාගන්න ඉමිග්‍රේෂන් ගැටලුව විශාල කරලා පෙන්නනවා කියලා ඔහු කියනවා. ඔහු කියන විදිහට මේ රටේ මිලියන 1.6ක විදේශීය ජනතාවක් නීත්‍යානුකූලව රටේ ආර්ථිකයට වැඩ කරනවා. ඉතින් ඒ අය බලා ගන්න ඕනි කියලා. ඒ විපක්ෂය. මීට අමතරව මේ පහුගිය මාස කිහිපයේ පෘතුගාලයේ ඉමිග්‍රන්ට්ස්ලා පිළිබඳව බහුතරයක් දේශපාලන පක්ෂ, එහි දේශපාලඥයින් වගේම පෘතුගීසි ජාතිකයින් ඉන්නේ සතුටින් නෙමෙයි. මේකට හේතුව පහුගිය කාලය පුරාම පෘතුගාලයට අනවසරයෙන් සංක්‍රමණය වුණ විශේෂයෙන්ම දකුණු ආසියාතික සමහර ජාතීන් ඒ වගේම පෘතුගීසි භාෂාව කතා කරන CPLP ජාතිකයින් මේ වගේ ජාතිකයින්ගේ නීත්‍යානුකූල නොවන ක්‍රියා ගැටුම් මත්ද්‍රව්‍ය වගේ දේවලුත් මේකට එක හේතුවක්. අනෙක් කාරණේ තමයි මම කලින් කිව්වා වගේ මේ රටේ ඉන්දිය, පාකිස්තාන්, බංග්ලාදේශ, නේපාල්, බ්‍රසීල් සහ වෙනත් පෘතුගීසි භාෂාව කතා කරන රටවල් වලින් ආව ජාතිකයින් අති විශාල ප්‍රමාණයක් දැන් ජීවත් වෙනවා. ඒකිනුත් නේපාල් ජාතිකයින් එතකොට බ්‍රසීල් ජාතිකයින් වගේ හැරුණාම අනෙක් ජාතිකයින් ගැන හොඳ අදහසක් නෙමෙයි දැන් පෘතුගාලයේ සාමාන්‍ය සමාජයේ තියෙන්නේ. මොකද ඔවුන්ගේ සංස්කෘතියන්, ආගමික ඇදහිලි, විශ්වාස, දේශපාලන මතවාද මේ පෘතුගාලයේ ජන සමාජය මත විනාශකාරී විදිහට මුදාහරිනවා කියලා තමයි බහුතරයක් පෘතුගීසි ජාතිකයින්ගේ සහ පෘතුගීසි දේශපාලඥයින්ගේ මතය. හැබැයි මම පෞද්ගලිකව ඒ මතයට යම් තාක් දුරකට එකඟයි. කොහොම වුණත් අවසානයේ මේ පෘතුගාලය කියන්නේ පෘතුගීසින්ගේ රට. අපිට බෑ අපේ දේවල් ගෙඩි පිටින් ගෙනල්ලා මෙහි පැල කරන්න. ඒ වගේම දැනට අවුරුදු 2කට විතර කලින් ආසියාතික විදේශිකයින් දිහා බලපු විදිහට නෙවෙයි දැන් පෘතුගීසි ජාතිකයින් බලන්නේ. ඒ සුහදශීලීත්වය දැන් ටිකක් අඩු වෙලා. ටිකක් නෙවෙයි ගොඩක් අඩු වෙලා තියෙනවා සමහර ප්‍රදේශවල. ඒ වගේම ඩිස්ක්‍රිමිනේෂන් දැන් තැන්වල ගොඩක් දකින්න පුළුවන්. තමන්ගෙන් උන වැරදිවලට උද්ඝෝෂණය කරලා ප්‍රශ්න විසඳ ගන්න තමයි සමහරක් අය උත්සාහ කරන්නේ. උදාහරණයකට මේ පහුගිය දවස්වල සිස් එකට එරෙහිව තිබ්බ උද්ඝෝෂණ. ඉතින් මේ වගේ දේවලුත් එක්ක මේ පෘතුගීසි ජාතිකයින් අනිත් දකුණු ආසියාතික ජාතිකයින් දිහා බලන්නේ පොඩ්ඩක්
වපරයි. ඉතින් මොනවා වෙයිද දැන්? මේ තීරණයේ හින්දා කෘෂිකාර්මික හෝටල් ඉදිකිරීම වැනි ශේෂ්ත්‍රවල කම්කරුවන් හිඟ වෙයි කියලා ව්‍යාපාරිකයින් කියනවා. ඒ වගේම සමාජය තුලත් යම්කිසි භීතියක් තියෙනවා, විශේෂයෙන්ම දකුණු ආසියාතික විදේශික ශ්‍රමිකයින් අතර. මොකද මේ රටේ ඉතා විශාල ඉන්දියානු, පාකිස්තාන, බංග්ලාදේශ සහ නේපාල් ජාතිකයින් ප්‍රමාණයක් ජීවත් වෙනවා සහ වැඩ කරනවා. ඔවුන් මේ රටට ටැක්ස් ගෙවලා කොහොම හරි මේ රටේ ජීවත් වෙමින් ඉන්නවා. නීත්‍යානුකූලව, නීත්‍යානුකූල නොවන විදියට, ඒ හැම විදියකින්. කොහොම වුණත් රජය කියන්නේ නීතිගරුකව, නීත්‍යානුකූලව මේ රටට එන අය සහ ආපු අයව දැනට නීත්‍යානුකූලව ඉන්න අයව රටින් නිරපන්නේ නැහැයි කියලා. ඔවුන්ම ඉතා ආදරෙන් මේ රටේ බලා ගන්නවා කියලා. ඉතින් අවිධිමත්ව බලපත්‍ර නැතුව නීති උල්ලංඝනය කරන අය ගැන විතරයි මේ කතා කරන්නේ. මේ 18000ක් කියලා කතා කරන්නේ. ඉතින් ශ්‍රී ලාංකිකයින් විදිහට අපිට මේක කොහොම බලපායිද? අපි විශේෂයෙන් ශ්‍රී ලාංකිකයෝ ඉන්දියන්, නේපාල් ජාතිකයින් වගේම වෙනත් රටවල් වලින් ඇවිල්ලා මෙහි වැඩ කරමින්, ව්‍යාපාර කරමින් මෙහි ජීවත් වෙන පිරිසක්. නමුත් ශ්‍රී ලාංකිකයින් කියන්නේ අනිත් ජාතීන් එක්ක බලුවම ඉතාම සුළු පිරිසක් මේ රටේ ජීවත් වෙනවා. සමහර විට ගොඩක් අය දන්නෙත් නැහැ හැම පිරිසක් ඉන්නවයි කියලා. ඉතින් මේ වෙලාවේදී ඔයා නීත්‍යානුකූල විදිහට නම් වැඩ කරන්නේ. ඔයා නීත්‍යානුකූල විදිහට බදු ගෙවලා, ඔයා නිවැරදි විදිහට මේ රටේ කාටවත් කරදරයක් නැතුව ඉන්නවා නම් එහෙනම් අපි කාටවත් බය වෙන්න දෙයක් නැහැ. අයිම වගේ ආයතනවල ඔයාගේ රෙසිඩන්ට් එක රිනිව් කරන එක, ඒ වගේම රෙසිඩන්ට් පර්මිට් එක ගන්න එක, ඔයාගේ ඇඩ්‍රස් ප්‍රූෆ් වගේ දේවල් අප්ඩේට් කරලා තියෙන ඒවා ගොඩක් වෙලාවට වටිනවා. ඒ වගේම හැම වෙලේම ඔයාට ඔයා මේ රටේ නීත්‍යානුකූලව රැඳී ඉන්න පුළුවන් කියලා ඔප්පු කරන්න පුළුවන් ලිපි ලේඛන ID ළඟ තියාගන්න. අනික් ප්‍රධානම කාරණේ මේ දවස්වල ඔයා සමහර ජාතීන් එක්ක එකතු වෙලා කරන උද්ඝෝෂණ වගේ ඒවාට සහභාගී නොවි ඉන්න බලන්න. ඒක මගේ පෞද්ගලික අදහසක්. නිකන් හයිලයිට් වෙන්න එපා. ඔයාට ඔයාගේ රෙසිඩන්ට් එක ගැන ගැටලුවක් තියෙනවා නම් ලෝයර් කෙනෙක් හරි ඉමිග්‍රේෂන් කන්සල්ටන්ට් කෙනෙක් හරි මාර්ගෙන් නීත්‍යානුකූලව ඒ දේ විසඳ ගන්න බලන්න. ඉතින් අවසාන වශයෙන් මගේ අදහස මේ නව නීතිය කියන්නේ නීති උල්ලංඝනය කරන අය ගැන විතරයි. ඉතින් ඒ හින්දා ඔයාලා නීතිමය වශයෙන් ඉඳලා ડોකියුමන්ට් ඔක්කොම අප්ඩේට් කරලා වැඩේ හරියට කරලා ඉන්න තාක්කල් බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේම තමන්ගේ පාඩුවේ තමන් ආව කාරණේ ගැන ඔළුවේ තියන් වැඩ කරන්න. අනිත් එක මේ රටට එන්න බලාගෙන ඉන්න. ඔයාලත් දැන් නීත්‍යානුකූල නොවන ක්‍රම වලින් එන්න උත්සාහ කරන්න එපා. පුළුවන් තරම් නීත්‍යානුකූල ක්‍රම වලින් එන්න උත්සාහ කරන්න. මේ රටේ තියෙනවා ජොබ් සීකර් වීසා කියලා එකක්. ඒකෙන් එන්න උත්සාහ කරන්න. එහෙම නැත්නම් මේ රටෙන් ඔයාලට ජොබ් කොන්ට්‍රැක්ට් එකක් ගන්න පුළුවන් නම් ඒ හරහා වර්ක් වීසා එකක් හදාගෙන ඉන්න බලන්න. D7 වීසා තියෙනවා, ඒ වගේම ස්ටුඩන්ට් වීසා තියෙනවා, වොකේෂනල් ට්‍රේනින් වීසා, අරවා මේවා කියලා ගොඩක් වීසා ಜಾති තියෙනවා. නීත්‍යානුකූලව මේ රටට එන්න පුළුවන්. ලේසි නැහැ. නමුත් කරගන්න පුළුවන්. එහෙම කරගත්තු අය ගොඩක් ඉන්නවා සහ එහෙම ආපු අය තමයි දැන් ගොඩක් ඉන්නේ. ඉතින් ඒ හින්දා ඒ විදිහට නීත්‍යානුකූලව මේ රටට එන්න උත්සාහ කරන්න. ඔය මම කිව්ව වීසා ගැන හැම දෙයක්ම මගේ මේ channel එකේ A to Z හැම දෙයක්ම ඇප්ලයි කරන විදිහ මොනවද වීසා වර්ගය හැම දෙයක්ම තියෙනවා. පොඩ්ඩක් ඒවත් බලන්න. ඉතින් අවසාන වශයෙන් අපි ඉමිග්‍රේෂන් ගැන කතා කරනකොට අපි කවදාවත් අවිශ්වාසය, වෛරය වඩවන්න දෙන්න එපා. ඒ වගේම තවමත් අපි ශ්‍රී ලංකාවේ එහෙම නැත්නම් සිංහලයිස කිව්වහම පෘතුගීසි ජාතිකයින් උනත් අපි දිහා බලන්නේ සතුටින්, ගෞරවයෙන්. ඒක නැති වෙන තැනට වැඩ නොකර ඉන්න උත්සාහ කරමු. අපි ඔක්කොම මේ රටේ ආර්ථිකයට, සමාජයට එකටම වැඩ කරන පිරිසක්. එහෙනම් ඉතින් channel එකට subscribe කරන්න. ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දැම්මේ. කවුරු හරි පෘතුගාලයට එන්න බලාගෙන ඉන්නවා නම්, පෘතුගාලේ ඉන්න අය ඉන්නවා නම් මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් පෘතුගාලයේදී දවසක හම්බ වෙමු. මේ පෘතුගීසි කාර්යය